මචං අර කඳයි බඩයි විතරක් තියෙන බෙල්ලේ පාළුවට ඔළුව තියෙන ඒකාස්සේ කූමි පස්සක තරම්වත් මොලයක් නැති චාමර සම්පත් කියන එක එදා මඩක් ගහුවා සමන්ත විද්‍යාරත්නගේ පුතා ඊසිගරට් එකක් බීලා අහුවෙලා කියලා. අම්මෝ ඊසිගරට් අපි නම් දන්නේ නැහැ කියලා. බූරුවෝ ඊසිගරට් කියන්නේ ඕ ඉලෙක්ට්‍රික් සිගරට් එකක්. හරිද? අනිත් කාරණාව. ඉස්කෝලේ ගිය ඕනම තරුණ කොල්ලෙක් තරුණ කොල්ලෙක් කරන වැඩක් තමයි සිගරට් එකක් බොන එකක්. නිකන් අත්හදා බලනවා. අරකු කාලක් විතර ගියා 30ක් විතර පන්ති ඉන්නු බෙදාන බොනවා චුට්ට. යකෝ ඉස්කෝලේ ගියුන් ඒ අතල් දන්නවා. උඹට ඒ අතල් ගන්න විදිහක් නැහැ තමයි. මොකද උඹ දන්නේ නැහැ. උඹ ඉස්කෝලේ ගියේ නැහනේ. උඹ ඉස්කෝලේ ගියා නම් චාමර සම්පත් ඇමතිලා එක කරන දේශපාලනයේට ඒ ඇමතිලාගේ දරුවන් අල්ල ගන්න නැහැ බං ලැජ්ජාවෙන් උඹ. දේශපාලනය කරපන් උඹලා. හැබැයි උඹලා දරුවන් අල්ල ගන්න එපා. උඹත් ඇත්තරම කියනවා නම් මේ බුකියේ උඹලා වගේම නැහින බයියෝ ටිකක් ඉන්නවනේ. තේරෙනවද? උඹලා පරිප්පුවදිනේ. උනුත් එහෙමනේ අපි කියන ඒවාට අම්මා ගැනයි අපේ දරුවෝ ගැනයි ගෑණි ගැනයි ලියන්නේ කොමෙන්ට්. අර කුණු හarp ලියන්නේ. ඒ වගේම තමයි උඹත්. කිසිම වෙනසක් නැහැ උඹගෙත්. ඒ වගේම තමයි චාමර සම්පත් කියනවා මේ තවලමේ ගිහිල්ලාලු අමතේනක දුවේ කියලාලු සිස්සනායක කමඩ ගත්ත නැහැ කියලා මානහිමිකම්. හොඳයිනේ. එහෙම නැත්නම් උඹ කියන්නේ ඒ දරුවගේ තාත්තා ඇමතිහින්ද ගිහිල්ලා ඒ ටීචර් දැනගස්සන්න කියලාද? අපිට මතකයි උඹ 2018 ටීචර් කෙනෙක්ව දැනගස්සන කේස් එකක් තිබුණා කියලා. එහෙම නොකර මානහිමිකම් ගිය එක තමයි හොඳ. මානහිමිකම් තියෙන්නේ මේ වලට. උඹ දන්නේ නැත්නම් ඔය ළමයාගෙන් අහලා ඉගෙන ගනින්. එකටම උඹ ඉස්කෝලේ පාලයක්. ඊට පස්සේ ආයේ පාර්ලිමේන්තුව වලේ වරෙන්. අනිත් එක තමයි උඹලා වගේ උංග පාර්ලිමේන්තුවේ යවපුණ්ඩ මං ගහන්න ඕනේ ඡන්දෙ දුන්නුන්ට ගහන්න ඕන. උඹට නෙමෙයි දොස් කියන්න ඕන. තේරෙනවද? ඒ වගේම තමයි අර විමලාවති වීරවංශ මන් දැක්ක කියනවා මේ ආණ්ඩුව පොලිසිය දේශපාලනීකරණය කරලා තියෙන්නේ. ඔව් අපිට මතකයි උඹ එක වතාවක් අර උද්ඝෝෂණයක් කළාවක කවුද මෙතන සීනියර් DIG කීකේ ටෙලිෆෝන් එකක් අතේ අරන් ගෝඩට කෝල් කරලා නේ අරගෙන ගිහින් ටෙලිෆෝන් එක සීනියර් DIG දීලා ඊට පස්සේ DIG ට කන්ටත් ගියාම උඹේ වටේ උණුයි. දැන් ඒවා බෑ මතක තියාගන්න. ඒවා මේ ආණ්ඩුවෙන් කරන්නේ නැහැ. කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. උඹලටත් ආයෙ කරන්න ඉඩ තියන්නේ නැහැ කොහොමද? දැන් ඔය කෑ ගහන උන්ගෙන් මේවා ඒ කියන්නේ බයියෝ කෑ ගහන හැටියෙන් අපි තේරුම් ගන්න එක දෙයක් තමයි මේ ආණ්ඩුව හොඳටම කරන් යනවා රට පාලනය කරන එක. ඒකම තමයි හිටපුන් ටික ඔච්චර කුලප් වෙලා දඟලන්නේ. මට තව දෙයක් මතක් වුණා. අද ආයෙ එකතු වුණානේ සජිතුයි රනිලයි. මතක තියාගන්න. මං අද කිව්වා කියලා. මගේ නම රුවන් මං අද කිව්වා කියලා මතක තියාගන්න. ජනාධිපතිවරණයක් වෙලාවේදී ඔවුන් දෙන්න ආයෙ දෙපැත්තට උන් නැත්තම් මම රුවන් නෙමෙයි. මොකද ඔවුන් දෙන්නම බලයට කෑදරයි. තේරුණාද? මතක තියාගන්න ඒ ටික. ජය වේවා. චාමර ඉස්කෝලේ බලයන් ජය වේවා ලක්මයින්ට.